ස්නායු විවිධත්වයේ තියෙනා වූ තරුණ පුද්ගලයන් හැමදාම මේ වයසේ ඉන්නේ නැහැ. ඔවුනුත් දිනෙන් දින වයසට යනවා. අනිත් එක ආර්ථිකයට දායක වෙන්න ඕන. මොකද වයසින් යන්න අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. entrepreneurs with disabilities හරි අවශ්‍ය වෙනවා. මොකද ලංකාවට ඒ ව්‍යවසායකත්වයන් දියුණු කරන්න. දැන් ඒකම ව්‍යවසායකයන් ගොඩේට එන්න නම් ගොඩක් වෙලාවට මොවුන්ට විශේෂ හැකියාවන් තියෙනවා. යම් කාසි නිර්මාණ කරන්න පුළුවන්. යම් කිසි දේවල් අලුත් නවනිපැයුම් හදන්න පුළුවන්. ඉන්කම් ජෙනරේටිං ඇක්ටිවිටි එකක් හැටියට පවුලත් සහභාගී කරගෙන මේ දේවල් කරොත් ඇත්තටම පවුලටත් ආදායමක් එනවා. ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට රාජ්‍ය මට්ටමනුත් දැනුවත් කිරීමේ ඇඩ්වොකසි කරනවා. මොකද ස්නායු විවිධත්වයේ තියෙන දරුවෙක් දෙමව්පියෙකුට ලැබුණාම ඔවුන් ඉස්සලාම යන්නේ ඉස්පිරිතාලෙට නැත්නම් සෞඛ්‍ය පැත්තට තමයි බර වෙන්නේ. ඉතින් එතන ඒ සෑම රෝහලකම වගේ හෙල්ප් ඩෙස්ක් එකක් තියෙනවා නම් ඔවුන්ට ඇඩ්වයිස් කරන්න, කවුන්සිලින් කරන්න ඒ හෙල්ප් ඩෙස්ක් එකක් සහයෝගය දෙන තැනක් තියෙනවා නම් ඒක හරියට වටිනවා. මොකද දෙමව්පියෝ දන්නේ දැන් මේ දරුවන්ට අධ්‍යාපනය දෙන්නේ කොහොමද? වෘත්තීය පුහුණුව දෙන්නේ කොහොමද? එතනින් එහාට රැකියා ගත කරන කිසිම දැනුමක් දන්නේ නැහැ. ඉතින් අනේ ඒ දැනුවත් කිරීම යා යුත්තේ කොතැනටද? කොයි වගේ ආයතනයකද සම්බන්ධ වෙන්න ඕන? ඉතින් ඒ දේවල් අවශ්‍ය වෙනවා. පාසල් පද්ධතිය විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕන. මොකද පාසල් පද්ධතිය මේ ස්නායු විවිධත්වයේ තියෙන දරුවාව බාර ගන්න සූදානම් වෙලා ඉන්න ඕන. ගුරුවරු වෙන්න පුළුවන්, පන්ති කාමරය, ඒකම පාසලේ සිටින අනිත් දරුවන්. ඉතින් ඒක පෙර පාසලේ සිටම මුල් ළමාවිය සංවර්ධනය තියෙනවා. ඉතින් ඒකම early intervention programs වල ඉඳන් පෙර පාසල් ඉඳන් ඊළඟට පාසල් ප්‍රාථමික ද්විතීයික අධ්‍යාපනයේ තෘතීයික අධ්‍යාපනයේ දිගටම ඒ දේවල් යන්න ඕන. ඒ sensitization කියන එක වැදගත් වෙනවා. ඒක ගත්තාම පාසල් disability එක නෙවෙයි අවශ්‍ය බලන්න පුරුදු වෙන්න ඕන ability එක. ඔවුන්ගේ හැකියාව. ස්නායු විවිධත්වයේ තියෙන පුද්ගලයන්ගේ හැකියාව දකින්න, ඔවුන් නගන හඬට ඇහුම්කන් දෙන්න, ඔවුන් සමග sannivedanaya කරන්න, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න, ඔවුන්ගේ මනසට සහ හදවතට ලං වෙන්න.